බෙරලියම් හා ක්ලෝරින් අතර ගොඩනැගෙන රසායනික සූත්‍රය ලියන්න කියනවා. ඉතින් මේකට සංයුක්තතාව මතක තියාගන්න ඕනේ. ඒකට තියෙන ලේසිම ක්‍රමය තමයි මේ ආවෘතවගුව බලාගෙන මතක තියාගන්න එක මං කියලා දෙන්නම්. පළවෙනි කාණ්ඩේ නම් අනිවාර්යෙන් 1යි, දෙවෙනි කාණ්ඩේ නම් 2යි, තුන්වෙනි කාණ්ඩේ නම් 3යි, හතරවෙනි කාණ්ඩේ නම් සමහර වෙලාවට 2යි 4යි තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවල 2 දෙනවා, සමහර අවස්ථාවල 4 දෙනවා. පස්වෙනි කාණ්ඩේ නම් නයිට්‍රජන් වල 3යි, ෆොස්ෆරස් වල 5යි, හයවෙනි කාණ්ඩේ නම් 2යි, හත්වෙනි කාණ්ඩේ නම් 1යි, අටවෙනි කාණ්ඩේ නම් 0යි. සංයුක්තතාව මේ විදිහට මතක තියාගන්න. හැබැයි මෙන්න මේ කාණ්ඩ තුනේ කලාතුරකින් මීට වඩා සංයුක්තතාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අවස්ථාවලදී මේ ටිකම තමයි යෙදෙන්නේ. දැන් බලන්න බෙරලියම් කීයට කෙලින්ද තියෙන්නේ? දෙවනි කාණ්ඩෙට කෙලින්. එහෙනම් බෙරලියම් වල සංයුක්තතාව 2යි කියලා ගන්නෙ. ක්ලෝරින් හත්වෙනි කාණ්ඩේ නම් ක්ලෝරින් වල සංයුක්තතාව 7යි. හත්වෙනි කාණ්ඩේ සංයුක්තතාව 1යි. හරි? 7යි නෙමෙයි 1යි. කාණ්ඩේ 7 සංයුක්තතාව 1යි. දැන් මේ සංයුක්තතාව දෙක මාරු කරන්න ඕනි. බෙරලියම් ගාවට මෙතන තියෙන 1 යනවා. ක්ලෝරින් ගාවට මෙතන තියෙන 2 යනවා. ඉතින් 1 තියෙන තැන් අපි ලියන්නේ නැහැ. එනිසා 1 නොලිය හිටිය හැකි බෙරලියම් ක්ලෝරයිඩ් කියලා මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් රසායනික සූත්‍රය